පුතේ මේ දවස්වල වැස්ස හරි තදයි. අර කුඹුරු ටික යට වුණොත් අවුරුද්දට කිරිබත් කාලත් හමාරයි. ඔව්මයි නේද සීයේ. ඉතින් අපි මොකද කරන්නේ සීයේ? මම යනවා හේනට දර ටිකක් කඩන්න. ඔබ කුඹුරට ගිහිල්ලා නියරල් ඔක්කොම කපලා වක්කඩේ වහපන්. හරි හොඳමයි සීයේ. ඔල්ලොත් එක්ක දෙල්ලමක් කරන්නවත් නැහැනේ අප්පා මේ අපේ සීයලත් එක්ක රෙද්ද. කැපුවා නම් හරි වගේ. ඒකෙන් වතුර පිරෙනවා වැඩි කුඹුර. සීයා කිව්ව කතාවත් ඇත්ත හැබැයිට. ඔව්. කැපුවා නම් හරි වගේ. මේමු ඉන්නේ. ඇයි කියපා? මේ මරෙන්කෝ බං. ඕක දමලා ගහලා. හිටු බං පොඩ්ඩක් හිටු. මොකද බං කියපන් වද දෙන්නේ මෙතන. ඔව්වා කෙරලා බං කාටද හරි ගියේ වරෙන් කැරම් මතක්වත් ගහන්න යන්න. ඈ අම්මට හුඩු යම. කොහෙද ගියේ? උඹගේ කුඹුර බලාපන්කෝ ගිහිල්ලා ඔක්කොම ගිය වැස්සල තේරු විනාශ වෙලානේ. ඉතින් මම බලාගන්නවා පොඩි එකත් එක්ක ගිහිල්ලා. එහෙනම් බලන්න වරේ. හොඳයි.
එපන් මං උට හොඳ වැඩක් කරන්නම්කෝ ආ. දන්නා මං කවුද කියලා. ඉතුකෝකට මම අද වැඩක් බාර දුන්නම මොකද කරන්න හරියට. ඔය ඉන්නේ ඩබල. ඉතුකෝ මං හොඳ වැඩක් කරන්න. ඔය ඩබිය. මේ බල 100. ඔය ඩබිය. අනේ සීයේ අපි මොකුත් කරේ නැහැ සීයේ. මොකුත් කරේ නෑ. මම කට කඩනකම් කිව්වා. දැන් හරිනේ අමාරුව. දැන් ඒක පතුල යන්න. අනේ මට සමා වෙන්න සීයේ. මම මොකටද තොට සමාව දෙන්නේ? සමාව ගන්න තෝ මගෙන් නෙවෙයි. එහෙනම් කාගෙන්ද? යකෝ මං උඹට කිව්වේ කුඹුරට ගිහිල්ලා වක්කඩේ වහලා නියර කපන්න කියලා නේද? තෝ මොකද කරේ? ඉතින් මං එහෙම තමයි සීයේ කරේ. එහෙම තමයි. ආ කියහම් බලන්න තෝ කරපු විදිය. මං කියන්නම් සීයේ ඉතින්. යන්නම්. තෝ පට්ට ගහන්න. මං මුලින්ම කුඹුරට ගිහිල්ලා නියරවල් සේලම වහලා වක්කඩේ තව පොඩ්ඩක් කැපුවා. මොකද වතුර නැති වුණොත් මම ආයන්ට බැයි යවුවා නියරවල් කපන්න වක්කඩ කපන්න. ආයේකේ වැරද්දක් තියෙනවේ. දැන් ඔය තියෙන්නේ අසාකේට උතුරන්න කුඹුරට වතුර වැඩියනුත් එක්ක. යකෝ උඹට වැඩක් දුන්නාම හරියට කරන්න එපයි. මේක අහත පොළොව නුහුලන අපරාධයක් නේ. ඈ මොකද්ද සී ආස පොළොව නූලන අපරාධේ? දෙන්න ඉන්නත් කොට එකට කැඩලා යන්න. දැයි නැති එන ගහන්න ඕනේ අකෝ මම මීහරකා. හැබැයිට දෙයියෝ මට මේක කියන්න. වැහි නැති එන ගහනවා නම් වක්කඩේ කපපු එක සාධාරණයි නේද? ඒ දෙයියනේ මගේ කුඹුරට වෙච්ච දේ.